ටීනේජ් ගර්ල් කෙනෙකුට ලස්සන කේක් එකක් අයිසිං කරමුද? කිලෝ එකේ කේක් බැටර් එක අඟල් 6.2කට දාගෙන තමා උසගත්තේ. ඉතින්ම කේක් ලේස් දෙක සැන්ඩ්විච් කරගනිමු. ඉන්පසුව ක්‍රම් කෝට් කරගමු. ක්‍රම් කෝට් කරාට පස්සේ විනාඩි 10ක් පමණ ෆ්‍රිජ් එකේ තබන්න. දැන් අපි ෆයිනල් කෝට් එක ඇප්ලයි කරගමු. ඒක ස්මූත්ව ලස්සනට ඇප්ලයි කරගෙන ස්මූත් කරගන්න ඕනේ. මම මේ කේක් එක සරසල් ගන්න එඩිබල් පර්ල්ස්, ටොපර්, ෆ්ලවර්ස්, බටර්ෆ්ලයි ඒවා නන් එඩිබල්. දැන් අපි ෆයිනල් ලුක් එක බලමු. දැන් ලස්සන කේක් කුමාරී යන්නයි හදන්නේ. ආයෙමත් ලස්සන කේක් වෝල් එකකින් හම්බෙමු.